everyone. පොඩ්ඩක් කොහොම ඉන්න. ඉංග්‍රීසි කතා කරනකොට හැම verb එකටම අමාරු ඉංග්‍රීසි verbs හොයන්න ගිහින් ඔයාලා අමාරුවේ වැටලා ඇති. එහෙනම් මෙන්න මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන් ඉන්න. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඉංග්‍රීසි වල තියෙන great hack එකක්. මේ වචනේ බලන්න. get. ගොඩක් අය හිතන්නේ get කියන වචනේ තේරුම ලැබෙනවා කියලා. නෑ, ලැබෙනවා විතරක්ම නෙමෙයි. මෙන්න බලන්න. මේ verbs වෙනුවට අපිට get දාලා අදාළ වාක්‍ය, අදාළ phrases හදාගන්න පුළුවන්. පළවෙනි එක understand. understand වෙනුවට අපිට දාන්න පුළුවන් get. I don't get it. මට ඒක තේරුන්නේ නැහැ. Second one buy. I'm going to get some coffee. මම coffee එකක් ගන්නයි යන්නේ. Third one arrive. arrive. What time did you get home? ඔයා කීයටද ගෙදරට ආවේ? හතරවෙනි verb එක become. become. It's becoming dark කියන්න නැතුව අපිට කියන්න පුළුවන් it's getting dark. කළුවර වැටීගෙනයි එන්නේ. හැබැයි මෙන්න මේ දේත් මතක තියාගන්න. get කියන වචනේ use කරද්දී අපි use කරන්නේ casual speaking වලදී විතරයි. ඒ කියන්නේ office එකේදී මොන හරි ඔයා reports හදනවා නම් ඒවට හරියට අදාළව arrive, understand වගේ වචන ඒ වචනම use කරන්න ඕනේ. get කියන වචනේ වාට use කරන්න පුළුවන් ඔයාගේ යාළුවොත් එක්ක නැත්නම් friends, relatives ලත් එක්ක අදහස් සෝමාරු කරගන්න. ඉතින් දැන් ඔයාලගේ turn එක. I received your message. I received your message. මෙන්න මේ sentence එකට get පාවිච්චි කරලා කොහොමද හදන්නේ? පල්ලෙහාන් comment කරන්න. මේ වගේ තව English hacks වලට දිගටම follow කරලා තියාගන්න.